මුලින්ම දකින්නේ කිම් කියන අපේ කතාවේ ප්‍රධාන චරිතය ෆ්ලයිට් එකක යන ගමන් ඉන්නවා. එයා එයාගේ බෑග් එක උඩින් තියාගෙන හදනකොට ෆ්ලයිට් එකේ වැඩ කරන කෙනෙකුත් ඒකට උදව් කරනවා. මේ අතරතුර තමයි කිම් එකපාරටම දකින්නේ එයාගේ ඉස්සරහා සීට් එකේ ඉන්න කෙනාව. ඒ කෙනාව දැක්ක ගමන් එයාට පුදුම විදිහට පුරුදු ගතියක් දැනෙනවා. ඉතින් එයා ටිකක් එබිලා ඒ කෙනාගේ මූණ බලන්න හදනකොටම අතේ තිබුණු බෑග් එකත් වැටිලා එයාට පොඩි තුවාලයකුත් වෙනවා. ඊට පස්සේ ඇටෙන්ඩන්ට් කෙනෙක් කිම්ට කියනවා ගිහින් එයාගේ සීට් එකෙන් වාඩි වෙන්න කියලා. කොහොම හරි ෆ්ලයිට් එක ලෑන්ඩ් කළාට පස්සේ අර ඇටෙන්ඩන්ට් ඇවිත් කිම්ට කියනවා ඔයා දන්නවද ඉස්සරහා සීට් එකේ හිටපු කෙනා තමයි ඔයාගේ බෑග් ටික ගන්න උදව් කළේ කියලා. මේක අහන ගමන් කිම්ට දැනෙන හැඟීම වචනෙන් කියන්න බෑ. එයා ඉක්මනටම ගිහින් ඒ කෙනාව හොයලා බැලුවත් ඒ වෙද්දිත් එයා එතනින් ගිහින් ඉවරයි. ඊට පස්සේ කිම් කැබ් එකක් අරගෙන එයාගේ ගෙදරට එනවා. දොර අරින්නේ එයාගේ මල්ලි රොනි. ගොඩ කාලෙකින් අක්කව දැක නිසා රොනිට නම් මාරම සතුටුයි. හැබැයි ඉතින් එයා අක්කට රහසින් වගේ කියනවා අම්මා මොනා හරි කිව්වොත් ඒව ගණන් ගන්න එපා. අම්මත් එක්ක රණ්ඩු වෙන්න යන්නත් එපා කියලා. කිම් ගෙදරට අඩිය තියනකොටම එයාගේ අම්මා කියනවා අපෝ යන්තම් ඇති. දැන්වත් මේ පවුල ගැන මතක් වුණා. ඒක ලොකු දෙයක් කියලා. මම හිතුවේ ඔයා ආයේ කවදාවත් එන එකක් නැහැ කියලා. අම්මා මේ දේවල් ටිකක් තරහින් කිව්වත් ඒ කතාව ඇතුලේ ලොකු ආදරයකුත් හැංගිලා තියෙනවා. ඒ වුණාට කිම් අම්මා කියන දේවල් වැඩි ගණන් ගන්නේ නැතිව කෙලින්ම යන්නේ එයාගේ තාත්තව බලන්න කියලා. ඇත්තටම කිම් සිංගප්පූරුවේ දන් මේ විදිහට චීනට ආවේ තාත්තා ගොඩක්ම සනීප නැතුව ඉන්න නිසායි. මේ සිදුවීම් එක්ක අපිට තේරෙනවා කිම්ගේ අම්මා එක්ක තියෙන සම්බන්ධය එච්චරම හොඳ එකක් නෙවෙයි කියලා. කොහොම හරි තාත්තව බලලා කිම් එයාගේ කාමරයට යනවා. අවුරුදු ගානකින් තමයි එයා මේ කාමරයට එන්නේ. මෙච්චර කාලෙකට පස්සේ එයා එයාගේ පරණ කවර්ඩ් එක ඇල්ලලා බලනකොට එයාට හම්බ වෙනවා එයාගේ පරණ බඩු වගේක් දාලා තියෙන පෙට්ටියක්. ඒක ඇතුලේ එයාගේ පරණ CD ප්ලේයර් එකකුත් තියෙනවා. මේ දේවල් දැක්කම කිම් එක පාටම අතීතයට යනවා. මේ සිදුවීමත් එක්කම කතාව කෙලින්ම යන්නේ 2005 අවුරුද්දට. මේ කාලේ කිම් කියන්නේ ඉගෙන ගන්න ගොඩක් ආසාවෙන් ඉන්න හරිම අහිංසක සරල ගමේ ගෑනු ළමෙක්. ඉතින් එයාගේ මහන්සිය නිසාම එයාට පුළුවන් නේලුවා ලොකු නගරයක තියෙන ප්‍රසිද්ධ ඉස්කෝලේකට ඇතුළත් වෙන්න. හැබැයි ඉතින් කිම්ගේ අම්මා නම් මේ ගැන කිසිම සතුටකින් නෙමෙයි ඉන්නේ. මොකද ඉස්කෝලේ තියෙන ගෙදර ඉඳන් ගොඩක් දුර නිසා කිම්ට සිද්ධ වෙනවා හොස්ටල් එකේ නවතින්න. අම්මා මග දිගටම කිම්ට බැන තමයි යන්නේ. ඒත් කිම් මුකුත්ම කියන්න යන්නේ නැහැ. කොහොම හරි මෙයාලා හොස්ටල් එකට ආවට පස්සේ අම්මා කිම්ගේ බඩු ටික බානවා. ඒ වෙලාවේ කිම් මල්ලිට කියනවා තාත්තා මට අරන් දුන්න මගේ CD ප්ලේයර් එක මට දෙන්න කියලා. ඒත් රොනි ඒක දෙන්න බෑ කියනවා. මේක දැක්ක අම්මා මල්ලිගේ පැත්ත අරගෙන කිම්ගේ වෝඩන්ව හම්බෙන්නවත් නැතිව කිසිම ගාණක් නැති විදියට එතනින් යන්න යනවා. ඊට පස්සේ කිම් පඩිපෙළ නැගගෙන උඩට යනකොට එයා දකිනවා කොල්ලෙක්ව. එයාගේ නම තමයි ලියම්ගේ ඔළුවෙන් ලේ ගලනවා දැක්කම කිම් එයාට ටිෂු එකක් දෙනවා. ලියම් ඒකට තෑන්ක්ස් කරලා එතනින් යනවා. මේක තමයි එයාලගේ පළවෙනි මුණ ගැහිම. ඊට පස්සේ කිම් ගිහින් වෝඩන්ව හම්බ වෙනවා. වෝඩන් එයාට කියනවා ඔයා දවසක් පරක්කු වෙලයි ඇවිත් තියෙන්නේ. අන්න ඒ නිසා ගුරුවරු ඉන්න ෆ්ලෝ එකේ තියෙන තනි කාමරයක් තමයි ඔයාට දෙන්න වෙන්නේ. ඒකයි මේ හරිය මෙච්චර නිශ්ශබ්ද කියලා. ඊට පස්සේ කිම් එයාගේ කාමරයට යනවා. ඒක ටිකක් අපිරිසිදු වෙලා තිබුණත් එයාට නම් මාරම සතුටුයි. මොකද එයාගේ ජීවිතේ පළවෙනි වතාවට තමයි එයාට කියලා තනි කාමරයක් හම්බ වුණේ. හැබැයි ඉතින් වෝඩන් එයාට කියලා තිබුණේ ඉක්මනටම ලෑස්ති වෙන්න මොකද හවසට ඉස්කෝලේ තියෙන ෆිසිකල් ට්‍රේනින් එකට යන්න ඕන නිසා. ඉතින් කිම් ඉක්මනටම කාමරය යස් කරලා වොෂ් එකක් දාගෙන ඇඳුම් මාරු කර ඉන්නකොටම අර කලින් හම්බුණු කොල්ලා ඒ කියන්නේ ලියම් එකපාරටම කාමරයට කඩාගෙන පාත් වෙනවා. මේක දැක ගමන් කිම්ට හොඳටම කේන්ද ගිහින් අහනවා ඔයාට කොහොමද කිසිම සද්දයක් බද්දයක් නැතුව මේ විදිහට ඇතුල් වෙන්න පුළුවන් වුනේ කියලා. එතකොට ලියම් කියනවා මම නිතරම මෙහෙනවා. පොඩ්ඩක් චිල් එකේ ඉන්න. ඔයාට මේ රූම් එක හම්බ වෙලා ඔයාව මේ විදිහට මුණ ගැහි කියලා මම කොහොම දැනගන්නද කියලා. කොහොම හරි කිම් ලියම්ව එළියට තල්ලු කරලා දොර වහ ගන්නවා. ලියම් එළියේ ඉඳන් කියනවා අවුලක් නැහැ. ඊළඟ පාර දොර වහගෙනම ඇඳුම් මාරු කරන්නකෝ කියලා. මේක ඇහුනම කිම් කේන්තියෙන් දොර හයියෙන් වහලා දානවා. ඊට පස්සේ කිම් එළියට යනවා වෝඩන්ගෙන් කෑම වතුර තියෙන්නේ කොහෙද වගේ දේවල් අහගන්න. ඒ වුණාට එයා පහු වෙනකොට අර ලියම් කොල්ලා ජනේල ගාවින් වාඩි වෙලා ඉන්නවා. කිම් එයාගෙන් අහනවා ඔයා ආයෙමත් ආවද කියලා. එතකොට ලියම් එයාගේ නම කියලා මෙහෙම කියනවා. මම මෙහෙට ආපු අන්තිම වතාව මේක. මම ආයෙ එන්නේ නැහැ. මම දැක්ක ඔයාගේ CD ප්ලේයර් එක කැඩිලායි තියෙන්නේ. ඒ නිසා මම හිතුවා මගේ එක ඔයාට දෙන්න කියලා. ඒත් කිම් ටිකක් ගණන් උස්සලා මට ඕක එපා කියනවා. එතකොට ලියම් බොඩුවට වගේ යාගේ CD ප්ලේයර් එක ජනේලෙන් විසික් කරන්න හදනකොටම කිම් පැනලා එක යාගෙන් උදුර ගන්නවා. බලනකොට යා ඒකට මාරම ආසයි වගේ. ඊළඟට අපිට පේන්නේ කිම් ෆිසිකල් ට්‍රේනින් එකේ ඉන්නවා.
එනවා. එතනදි තමයි එයාට ස්ටේසි සහ ලීන් කියන ගෑනු ළමයි දෙන්නම මුණ ගැහෙන්නේ. කිම් එයාගේ නම කියන්න හදනකොටම ලියම් එතනට එනවා කිම්ගේ නම හයියෙන් කියාගෙන. ඉතින් ඒක නිසා හැමෝම කිම්ගේ නම දැනගන්නවා. ලියම් එතනට ආවේ අර CD ප්ලේ එකේ චාර්ජ් එක කිම්ට දෙන්න. මේක දැක්කම අනිත් ගෑනු ළමයි ඔක්කොම කුසුකුසු ගන්න පටන් ගන්නවා. මේ දෙන්න අතර අනිවාර්යයෙන්ම මොකක් හරි සම්බන්ධයක් තියෙනවා කියලා. හැබැයි මේ කතාව ස්ටේසිට නම් එච්චර ඇල්ලුවේ නැහැ. එයා එතන ඉඳන් කිම්ව එයාගේ හතුරෙක් විදියට දකින්න පටන් ගන්නවා. සමහර විට ස්ටේසිට ලියම් ගැන පොඩි ක්‍රෂ් එකක් තියෙන නැති නේද? දැන් මේ සිදුවීමත් එක්ක ඉස්කෝලේ තියෙන පළවෙනි ටෙස්ට් එකට කිම් මාරුම බයිකින් තමයි මුහුණ දෙන්නේ. බය වැඩිකමට එයාගේ අතින් ටෙස්ට් එකේදී ගොඩක් වැරදිත් වෙනවා. කොහොම හරි අමාරුවෙන් ටෙස්ට් එක ඉවර කළත් එයාට හොඳ ලකුණු ප්‍රමාණයක් නම් ගන්න වෙන්නේ නැහැ යාළුවනේ. මේ අහිංසක කෙල්ලට මේක නිසා ගොඩාක් දුක හිතෙනවා. ඒ ඇස්සේ කිම්ගේ අම්මා කෝල් කරලා කියනවා දැන් ඉතින් ඔයා ඔහෙට පුරුදු වෙන්න නැතිනේ. ඒ නිසා එක දෙයක් කරන්න. ඔයා ඔහෙම ඉන්න. අපි කවදාවත් ආයෙත් ඔහෙ එන්නේ නැහැ කියලා. මේ කතාව ඇහුවම අර අහිංසක ගෑල් ළමයාට හොඳටම ඇඬෙනවා. එයා කල්පනා කරනවා මේ මොන වගේ අම්මා කෙනෙක්ද කියලා. මොකද එයා මේ මහා නගරේ සම්පූර්ණයෙන්ම තනි වෙලා ඉන්නේ. මේ දුක ටිකක් හරි මගහැරෙන්න කිම් හිතනවා ටවුන් පැත්තේ පොඩි රවුමක් දාන්න. එයා පාරේ යනකොට ලියම් CD ෂොප් එකක් ඇතුළේ ඉඳන් මෙයාව බලාගෙන ඉන්නවා. කිම් හිතන්නේ එයා පාරේ තනි වෙලා ඉන්නේ කවුරුත් එයා දිහා බලන්නේ නැහැ කියලා. එහෙම හිතලා එයාට හිතන විදිහට නිදහසේ ඩාන්ස් කරන්න පටන් ගන්නවා. ලියම් මේක දැකලා කිම්ගේ අහිංසක කියුට් වැඩේට මාරම විදිහට කැමති වෙනවා. ඊට පස්සේ එක පාටම කිම්ට තේරෙනවා අයියෝ මම මේ මොකද කරන්නේ? මට පිස්සුද මන්ද කියලා. එයා ලැජ්ජාවෙන් ඉක්මනටම නැවතිලා අර ලියම් හිටපු CD ෂොප් එකටම යනවා. CD වගේක් බලන්න. එතනදි තමයි එයා දකින්නේ ලියම් මෙතන ඉන්නවා කියලා. එතකොටම ලියම් කිම්ගෙන් අහනවා මට කියන්නකෝ අයියෝ පොඩි ළමයෙක් වගේ ඔය ෆෝන් එක බෙල්ල එල්ලගෙන යන්නේ. හොරෙක් ඕක කඩාගත්තොත් ඔයාටත් තුවාල වෙනව නේද කියලා. ඉතින් ඔයාලා දන්නවනේ කිම් කියන්නේ තවම හැදිච්ච ළමෙක් නෙවෙයි. එයාට මේ නගරේ හැටි මිනිස්සුන්ගේ හැසිරීම ගැන ලොකු අවබෝධයක් නැහැ. ඒ වෙලාවේ ලියම් කියනවා මම ඔයාට හැමදේම කියලා දෙන්නම්. ඔයා බය වෙන්න එපා කියලා. ඊට පස්සේ කිම්ට ඕනම වෙලාවක උදව්වක් ඕන නම් කෝල් කරන්න පුළුවන් වෙන්න ලියම් එයාගේ නම්බර් එක සේව් කරන්න කියලා කිම්ගේ ෆෝන් එක අතට ගන්නවා. හැබැයි ෆෝන් එක ගත්තම ලියම් දකිනවා කිම්ගේ කන්ටැක්ට්ස් වල තියෙන්නේ අම්මා, තාත්තා, මල්ලි කියන තුන්දෙනාගේ නම්බර්ස් විතරයි කියලා. වෙන කිසිම කෙනෙක්ගේ නම්බර්ස් එකක් ඒකේ නැහැ. මේක දැකලා ලියම් අහනවා මට එක දෙයක් කියන්න. ඔයාට යාළුවෝ කවුරුත්ම නැද්ද කියලා. ඒත් කිම් කිසිම කතාවක් නැතුව ලියම්ගේ අතින් ෆෝන් එක උදුරලා ගන්නවා. ඊට පස්සේ ලියම් අහනවා මාත් එක්ක රෑ කෑමකට යන්න එන්න පුළුවන්ද කියලා. කිම් පොඩ්ඩක් වෙලා කල්පනා කරලා කැමති වෙනවා. කොහොම හරි ලියම් එයාව හරිම ලස්සන පටම රෙස්ටුරන්ට් එකකට එකගෙන යනවා. ඒ වෙලාවේ කිම් කියනවා මම මේ වගේ රෙස්ටුරන්ට් මේ වගේ කෑම දැකලා තියෙන ටීවී එකේ විතරයි කියලා. එතකොට ලියම් කියනවා මගේ සිය තමයි ගොඩක් වෙලාවට මාව මෙහෙට එකගෙන ආවේ කියලා. ඉතින් කිම් හරිම ආසාවෙන් එතනින් කෑම කනවා. හැබැයි ඉතින් මේ සතුට වැඩි කාලයක් තියන්නේ නැහැ. ඊළඟ දවසේ කිම් පන්තියේ ඉන්නකොට අර CD ප්ලේයර් එක එයාගේ බෑග් එකෙන් බිමට වැටෙනවා. ඒක දකින ස්ටේසි හිතන්නේ ඒක එයාගේ එක කියලා. ස්ටේසි එක පාටම මෙයා එක හොරකම් කළා කියලා කෑ ගහනකොට කිම් හොඳටම බය වෙලා නෑ මට මේක යාළුවෙක් දුන්නේ කියලා කියනවා. ඒ වුණාට ස්ටේසියාගේ යාළුවන්ට කියනවා ඒකේ අලවලා තියෙන ස්ටිකර් එක ගලවලා බලන්න කියලා. ඒක අස්සේ ස්ටේසිගේ නම ගහලායි තියෙන්නේ. මේ සිදුවීමත් එක්කම මුළු පන්තියක් ඉස්සරහම කිම් හොරකම් කරපු කෙනෙක් බවට පත් වෙනවා. මේ මොකද්ද උනේ කියලා හිතා ගන්න බැරිව අර අහිංසක ගෑන් ළමයා සම්පූර්ණයෙන්ම අසරණ වෙනවා. ඊට පස්සේ ස්ටේසි ටිකක් ලොකු කමෙන් වගේ කියනවා මට දැන් ඕක එපා. ඔයාම තියාගන්න. මම වෙන එකක් ගන්නම් කියලා. පන්ති ඉස්සරහා මේ විදිහට නෝන්ඩුනාට පස්සේ කිම්ට එන කේන්තියටයි දුකටයි එයා ඉක්මනටම ලියම්ට කෝල් එකක් ගන්නවා. අරගෙන දැම්ම ඇවිත් මාව හම්බ වෙන්න කියලා සද්දෙන් කියනකොට ලියම් මේක විහිළුවකට අරගෙන මොකද්ද මේ හදිස්සිය කියලා අහනවා. කිම්ට තවත් කේන්ති ගිහින් ෆෝන් එක කට් කරලා දානවා. පස්සේ කිම් ටැක්සියක් ගන්න එළියට වෙලා බලන් ඉන්නකොට මෙන්න ලියම් ටැක්සියකුත් අරගෙන එතනට එනවා කිම්ව එක්කගෙන යන්න. ඇවිත් කිම්ට නගින්න කියනවා. ඊට පස්සේ ලියම් එයාව එකගෙන යන්නේ ආර්ට් ස්කූල් එකකට. ලියම් කියනවා මට දුක හිතුන ගමන් මගේ මූඩ් අවුල් ගිය ගමන් මම එන්නේ මෙහෙට කියලා. එයා මේතන පොඩි මියුසියම් එකක් විදියට හදලායි තියෙන්නේ. එතන මාරම නිස්කලංකයි. ලියම් කිම්ට කියනවා ඇස් දෙක පියාගෙන ඔයාගේ හිතේ තියෙන ඔක්කොම තරහ දුක පිට කරන්න. එතකොට ඔයාගේ හිත නිවෙයි කියලා. කිම් ඇස් දෙක පියාගන්නවත් එක්කම එයාට එක දිගටම ඇරෙන්න පටන් ගන්නවා.
අඬ අඬම එයා ලියම්ට උන හැමදේම කියනවා. එතකොට ලියම් කියනවා ස්ටේසි මගේ උපන්දිනේට තමයි මට ඔය CD ප්ලේ එක දුන්නේ. ඒ කියන්නේ ඒක මගේනේ. මම මගේ දේ තමයි ඔයාට දුන්නේ කියලා. හැබැයි ඉතින් ඒකට එකඟ වෙන්න බැරි කිම් කියනවා මොනවා වුණත් ඔයා එහෙම කරන්න හොඳ නැහැ කියලා. පහුවදා කිම් ගෙදර යනවා. එයා ලියම් ගන්න කෝල්ස් ආන්සර් කරන්නේ නැහැ. ඒකට හේතුව තමයි එදා එකපාරක් එයා ෆෝන් එක ආන්සර් කරපු වෙලාවේ එයාගේ අම්මයි ආච්චි අතර යන ලොකු රණ්ඩුවක් ලියම්ට ඇහිලා තිබුණා. ඉතින් ඒ ගැන ලොකු ලැජ්ජාවකින් ඉන්න කිම් ඒ නිසායි ලියම්ව මගහරින්නේ. කොහොම හරි කිම් ගෙදර ඉඳන් ඉස්කෝලේට යනකොට ලියම් ඇවිත් අහනවා ඇයි මාව මගහරින්නේ? ඇයි මගේ කෝල්ස් ආන්සර් කරන්නේ නැති කියලා. එහෙම අහලා ලියම් හිම බෝලකින් කිම්ට ගහනවා. මේ වෙලාවේදී ගෙදරදී අම්මගෙන් අහගන්න වෙන කතා නිසා ලොකු පීඩනයකින් ඉන්න කිම්ට මේක තවත් අඩයක් වෙනවා. ඒ නිසා දුකින් ඉන්න කිම් ලියම්ට කියනවා ඔයා සල්ලි තියෙන පවුලක කෙනෙක්නේ. ඔයා ඉගෙන ගත්තේ නැතත් ඔයාට ජීවත් වෙන්න පුළුවන්. ඒ වුණාට මම මෙහෙට ආවේ මොකක් හරි දෙයක් වෙන්න. මොකක් හරි දෙයක් මට කරගන්න. මට මගේම කියලා හීන තියෙනවා කියලා. එතකොට ලියම් අහනවා ඔයා මෙහෙට ආවේ දැනුම එකතු කරගන්නද නැත්නම් සල්ලි හොයන්නද කියලා. කිම් හරිම කලකිරීමෙන් කියනවා සල්ලි තමයි හැමදේම. සල්ලි නැත්නම් ආදරේ, යාළුකම මේ හැමදේම වැඩක් නැහැ. ලෝකේ දුවන්නේ සල්ලි මත කියලා. මේ ටික කියලා කිම් මෙතනින් යන්න යනවා. ඊළඟ දවසේ අපි දකින්නේ ලින් කිම් ගාවට ඇවිත් අහනවා ඔයයි කවුරුත් එක්ක වැඩි කතා බහ කරන්නේ නැත්තේ මොකද්ද තියෙන ප්‍රශ්නේ කියලා. කිම් කියනවා මට මිනිස්සුත් එක්ක කතා කරන්න බයයි කියලා. හැබැයි ලින් කිම්ව අගය කරනවා. ඉංග්‍රීසි වලට පන්තියේ වැඩිම ලකුණු ගත්ත කිම් නිසා. ඒ වගේම එයා කිම්ට කියනවා කතා කරන්න පුරුදු වෙන්න. ඔයා කතා කරන්නේ නැතුව හිටියොත් මිනිස්සුව පාගගෙන ඉඳීවි කියලා. ඒත් එක්කම ලින් කිම්ට එයාගේ බර්ත්ඩේ පාටි එකට එන්න කියලා ආරාධනා කරනවා. ජීවිතේ පළවෙනි වතාවට මේ වගේ පාටි එකකට යන්න ඉන්වයිට් එකක් ලැබුණ නිසා කිම් එකපාරටම කැමති වෙනවා. එයා ලින්ට දෙන්න ලස්සන තෑගිකුත් පැක් කරගෙන එතනට යනවා. බලනකොට එතන ලියමුත් ඉන්නවා. ඉතින් අර මම කලින් කිව්වා වගේම කිම් කියන්නේ ගමේ හැදුනේ ළමයෙක් නිසා එයාට මේ ලොකු බ්‍රෑන්ඩ්ස් ගැන අවබෝධයක් නැහැ. එයා ලින්ට තෑගි කරන්නේ සාමාන්‍ය ලෝකල් ඩ්‍රෙස් එකක්. ලින් ඒකට ගොඩාක් කැමති වුණත් කිම්ට බ්‍රෑන්ඩ්ස් ගැන තේරුමක් නැති නිසා අර ස්ටේසි කිම්ට විහිළු කරන්න hina වෙන්න පටන් ගන්නවා. මේක දැකලා ලියම් අපේ ගර්ල්ගේ පැත්ත අරගෙන කතා කරනවා. එතකොට ස්ටේසි අහනවා මම කිම්ට මොනා හරි කියනකොට ඇයි ඔයාට ඔච්චර රිදෙන්නේ කියලා. ලියම් ඔයාලා දෙන්න බොයිෆ්‍රෙන්ඩ්ුයි ගර්ල්ෆ්‍රෙන්ඩ්ුයිද කියලා. ඒ වෙලාවේ කිම්ට කොච්චර කේන්ති යනවද කියනවා නම් එයා එකපාරටම කියනවා ඔව් අපි දෙන්න ආදරේ. ඔයාට ප්‍රශ්නයක්ද කියලා. එහෙම කියලා ලියම්ගේ අතින් අල්ලගෙන කිම් එයාව එළියට අදගෙන දුවනවා. දැන් එළියට ආපු කිම්ට හොඳටම ඇඬෙනවා. මේ මොකද්ද උනේ කියලා ලියම්ට හිතා ගන්නත් බෑ. කිම් අඬන ගමන් කියනවා මම දුප්පත් ඒක නිසා මම ඔය බ්‍රෑන්ඩ්ස් ගැන දන්නේ නැහැ. ඉතින් මම මොනව කරන්නද? මම මට ලස්සනයි කියලා හිතුණු දෙයක් තෑග්ගකට අරගෙන ආවා කියලා. මේ වෙලාවේ ලියම් කිම්ව සනසමින් මෙහෙම කියනවා. බලන්න කිම් මේ ලෝකේ කිසිම කෙනෙක් සර්ව සම්පූර්ණ නැහැ. ඔයාට වගේම මගේ ජීවිතෙත් ප්‍රශ්න තියෙනවා. මම පොඩි කාලෙදිම මගේ අම්මා නැති වුණා. ඊට පස්සේ තාත්තා වෙන කෙනෙක්ව බැන්දා. මගේ අලුත් කුඩම්මා පොඩි දෙයටත් මට ගුටි ගහනවා. මගේ සිය නිසා විතරයි මම අද ජීවත් වෙලා ඉන්නේ. එයා මට ගොඩක් ආදරෙයි. මට සල්ලි දෙනවා. මගේ මුළු ලෝකෙම එයා තමයි කියලා. ලියම්ගේ මේ අතීත කතාව ඇහුවම කිම්ටත් එයා ගැන ලොකු දුකක් දැනෙනවා. ඒ වුණාට ලියම් එයාගේ හිතේ තියෙන හැමදේම කිම් එක බෙදාගත් එක ගැන කිම්ට ලොකු සතුටක් දැනෙනවා. අනේ සිදුවීමත් එක්කම මෙයාලා දෙන්නගේ යාළුකම තවත් ශක්තිමත් වෙනවා. ඊට පස්සේ කතාව ආයමත් එන්නේ 2019 වර්තමාන කාලයට. මේ සීන් එකේදී අපි දකින්නේ කිම් එයාගේ අම්මා සහ මාලිත් එක්ක හොස්පිටල් එකට යනවා තාත්තව බලන්න. මේ වෙලාවේ ડોක්ටර් කියනවා තාත්තගේ අසනීපෙට හරියටම හේතුව හොයාගන්න නම් MRI ස්කෑන් එකක් කරන්නම වෙනවා කියලා. කොහොම හරි හොස්පිටල් එකේ ඉඳන් ආපහු එන ගමන් කිම්ගේ අම්මා කියනවා අපිටම කියලා වාහනයක් කවද ගන්න ලැබෙයිද මන්ද කියලා. අම්මා කියනවා මේ ටැක්සි වල යන එක නම් මහම මහ වදයක්. දැන් ඉතින් දිගටම හොස්පිටල් යන්නත් එපයි. මේක දවස ගානේ තියෙන ලොකු හිසරදයක් වෙලා කියලා. මේක ඇහුනම කිම් රොනීගෙන් අහනවා ඔයාට ඩ්‍රයිවිං ලයිසන් එක තියෙනවද කියලා. රොනී ඔව් කිව්වට පස්සේ කිම් කියනවා එහෙනම් අපි අදම ගිහින් කාර් එකක් ගමු කියලා. මම කලින් කිව්වා වගේ කිම් දැන් සිංගප්පූරුවේ හොඳ ජොබ් එකක් කරන නිසා එයාට වාහනයක් ගන්න එක එච්චර ලොකු දෙයක් නන් නෙවෙයි. අනික මේකෙන් පවුලයට ඉස්පිරිතාලෙට
යන්න එන්න තියෙන කරදරෙත් නැති වෙනවනේ. ඊට පස්සේ මොකද දන්නවද වෙන්නේ? රොනි එයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩුයි අක්කා කිමුයි එක්ක යනවා කාර් ෂෝරූම් එකකට කාර් එකක් බලන්න. කිම් මෙතන තියෙන කාර් එකක් දිහා බල බල ඉන්නකොට එකපාරටම කෙනෙක් ඇවිත් එයාගෙන් අහනවා ඔයාට ෆ්ලයිට් එකේදී තුවාල වුණා නේද? දැන් ඔයාට හොඳද කියලා. මේක අහුවම කිම් ඉක්මනටම හැල්ල බලනවා. දෙයියනේ ඒ වෙන කවුරුත් නෙවෙයි. ඔයාලා දන්නවද යාළුවනේ කවුද කියලා? ඒ ඉන්නේ අපේ ලියම්. අවුරුදු 12කට පස්සේ තමයි කිම් එයාව මේ දකින්නේ. ඒ වගේම තමයි එයාට ෆ්ලයිට් එකේදී උදව් කරලා තියෙන්නේ ලියම්ම තමයි. මේ අනතුර අනිත් පැත්තේ පොඩි රණ්ඩුවක් යනවා. රොනිගේ ගර්ල්ෆ්‍රෙන්ඩුයි එතන ඉන්න සල්ලි තියෙන පෙනුමක් තියෙන ගෑනු කෙනෙකුයි අතරේ තමයි මේ රණ්ඩුව යන්නේ. හේතුව තමයි රොනිගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් අතින් අර ගෑනු කෙනාගේ ඇඳුමට කෝපි හැලිලා. රොනි කරන්නේ ආගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්ගේ පැත්ත අරගෙන අර ගෑනු කෙනාට බනින එක. ඔන්න ඔය වෙලාවෙදිම කිම් මෙතනට ඇවිත් අර ගෑනු කෙනාට කියනවා බය වෙන්න එපා ඔයාගේ ඇඳුම වෝටර්ප්‍රූෆ් කියලා. එහෙම කියලා ටිෂු එකකුත් දීලා කිම් රොනීට කියනවා ඒ ගෑනු කෙනාගෙන් සමාව ඉල්ලන්න කියලා. එතකොට අර ගෑනු කෙනා කිම්ගෙන් අහනවා ඔයා කවුද කියලා. ඒ වෙලාවේ කිම් කියනවා මම සිංගප්පූරුවෙන් ඉඳන් ආවේ මගේ මහත්තයාව හොයාගෙන. මනුස්සයා වෙන ගෑනු කෙනෙක් එක්ක සම්බන්ධයක් තියාගෙන ඉන්නවා කියලා. ඔයාලා දන්නවද යාළුවනේ කිම් ඇයි එහෙම එකපාරටම කිව්වේ කියලා? කිම් හිතන්නේ අර ගෑනු කෙනා ලියම්ගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් වෙන්න ඇති කියලා. ඉතින් ඒ ගෑනු කෙනා ගිහින් ලියම්ට මේ හැමදේම කියයි කියන බලාපොරොත්තුවෙන් වගේම ලියම්ට ඇහෙන්නම තමයි කිම් මේ මහත්තයාගේ කතාව හදලා කියන්නේ. ඊට පස්සේ කිම් කායකට නැගලා ලියම් දිහා බලන් ඉන්නකොට ලියම් ගොඩක් කේන්තියෙන් එතනට ඇවිත් අහනවා ඔයා මෙහෙට ආවේ ඔයාගේ මහත්තයාව අතේ මාට්ටු කරගන්නද? ඔයා ඇයි දැන් සිංගප්පූරුවේ ඉන්නේ? ඔයා කවුරු කියලාද හිතාගෙන ඉන්නේ කියලා. එතකොට කිම් කියනවා ඇයි ඔයා මං කවුරු කියලාද හිතාගෙන ඉන්නේ? මට දැන් මට ඕන දේවල් ගන්න පුළුවන්. මට දැන් ඔය ලොකු බ්‍රෑන්ඩ්ස් ගැන හොඳට දැනුමක් තියෙනවා. ඔයාට ඕනද මගේ වටිනාකම බලා ගන්න කියලා. මේක අහුනම ලියම් කිම්ට චැලෙන්ජ් එකක් දෙනවා. හරි එහෙනම් දැම්ම මේ කායක ගන්නකෝ. දැම්ම පේමන්ට් එක කරන්න කියලා. ලියම් එහෙම කිව්වම තමයි කිම්ට එකපාරටම මතක් වෙන්නේ එයාගේ අතේ තියෙන සල්ලි, එයාට තියෙන වියදම් වගේම තාත්තගේ බෙහෙත් වලට යන වියදම් ගැන. මේ හැමදේම මතක් වුණාම කිම්ට ගොඩක් කේන්ති යනවා. එයා එතනින් යන්න යනවා. දැන් ඔයාලට හිතනවා ඇති නේද? ඇයි ලියම් එකපාරටම ඒ වගේ දෙයක් කිව්වේ කියලා? ඒක දැනගන්න නම් අපි ආයමත් කතාවේ අතීතයට පොඩ්ඩක් යන්න ඕන. හැබැයි ඒකට යන්න කලින් තව දෙයක් වෙනවා. එදා රෑ රොනි දකිනවා එයාලගේ ගෙදර ඉස්සරහා කාර් එකක් නවත්තලා තියෙනවා. එයා කිම් එක ගිහින් බලනකොට දකින්නේ ලියම් මේ කායකින් බහිනවා. මෙයාව දැක්කම රොනි එයාලා දෙන්නට කතා කරන්න දීලා එතනින් යනවා. යාළුවනේ දැන් නම් ලියම් ඉන්නේ කේන්තියෙන් නෙවෙයි. එයා ෂෝරූම් එකේදී හසුරුවන විදිහ ගැන කිම්ගෙන් සමාව ඉල්ලනවා. ලියම් අහනවා ඔයාට දැන් හොඳද කියලා. කිම් කියනවා ඔව් මම හොඳින් ඉන්නවා කියලා. මේ සිදුවීමත් එක්ක තමයි කතාව කෙලින්ම 2006 අවුරුද්දට. ඒ කියන්නේ ආයමත් ෆ්ලෑෂ් බෑක් එකකට යන්නේ. දැන් අපි අතීත කතාවට යමුකෝ. මේ කාලේ වෙද්දී කිම් සහ ලියුම් එයාලගේ කාලයෙන් වැඩි හරියක් ගත කරන්නේ එකටමයි. සෙල්ලම් කරනවා, විනෝද වෙනවා, එකට පාඩම් කරනවා. දවසක් ලියම් කිම්ට ලස්සන ස්කාර්ෆ් එකක් තෑගි කරලා කියනවා මම හැමදාම මේ ස්කාර්ෆ් එක වගේ ඔයාව ආරක්ෂා කරනවා කියලා. මේක අහලා කිම් කියනවා ඒක ඇත්තක් නම් මේ සීතල කවදාවත් ඉවර වෙනවට මම කැත නැහැ. ඔයා හැමතිස්සෙම මාත් ඉන්නවටයි මම ආස කියලා. ඔය විදිහට ලස්සනට අවුරුද්දක් විතර ගෙවිලා යනවා. දැන් අවුරුදු 2007. දවසක් මහ වැස්සක් වහින වෙලාවක හොස්ටල් එකේ වතුර බටයක් කැඩිලා කිම්ගේ කාමරයට වතුර පිරෙනවා. ඒක නිසා එයාට වෙන කොයි හරි රෑ ගත කරන්න සිද්ධ වෙනවා. මේක දැනගත්ත ගමන් ලියම් කිම්ට පට්ටම ලක්සරි හොටල් එකකින් රූම් එකක් බුක් කරනවා. මුලින්ම කිම් මේකට කැමති වෙන්නේ නැහැ. ඒත් ලියම් එයාට කියනවා මම කවදාවත් ගාන දිහා බලලා හොටල් කාමර බුක් කරලා නැහැ. මම නිකන් බුක් කරලා දැම්ම කියලා. කොහොම හරි මෙයාලා මේ හොටලේ ඉන්නකොට අර ස්ටේසි මෙයාලව දැකලා හොරෙන්ම ෆොටෝ එකකුත් ගන්නවා. මේ ගැන කිසිම දෙයක් දන්නේ නැති කිම් සහ ලියම් කාමරයට යනවා. එතන තියෙන ලොකු සිනිඳු ඇඳ දැක්කම කිම්ට මාරම සතුටුයි. ඒ වෙලාවේ ලියම් එයාගේ අනාගතය ගැන කිම් එක්ක කතා කරනවා. මට ඕනේ මගේ තාත්තගේ බිස්නස් එක බාර ගන්න. මට වෙන විකල්පයක් නැහැ කියලා ලියම් කියනකොට එයා කිම්ගෙන් අහනවා ඔයා ගිහින්නේ මොකද්ද කියලා. කිම් කියනවා මට නම් දැනට කිසිම විකල්පයක් නැහැ. කවුද දන්නේ ඉස්සරහට මොනව වෙයිද කියලා. හැබැයි මම ආසයි ස්කෝලර්ෂිප් එකක් අරගෙන නින්ගෑන් යුනිවර්සිටි එකේ ඉගෙන ගන්න කියලා. යාළුවනේ මේ විදිහට තමයි යාළගේ කතා බහ යන්නේ. මේ හැමදේම කතා කරලා ඉවර වෙලා මෙයාලා කාමරේ ලයිට් නිවලා එළිය තියෙන ලස්සන ලයිට් එළි දිහා බලාගෙන හරි අහිංසක විදිහට එරා ගත කරනවා. හැබැයි ඊළඟ දවසේ උදේ අපි දකින්නේ ලියම්ගේ අම්මයි කිම්ගේ අම්මයි දෙන්නම ඉස්කෝලේට ඇවිත් ඉන්නවා.
අර ස්ටේසි ඊයේලා මෙයාලා හෝටලේට යන ෆොටෝ එක ලීක් කළා. ඒ මදිවට මෙයාලා මුළු රෑම එකම කාමරේ හිටියේ මෙයාලා අතර සම්බන්ධයක් තියෙනවා කියලාත් කටකතා පතුරවලා. යාළුවානේ ඇත්තටම ඒ රෑ මෙයාලා අතර කිසිම වැරදි දෙයක් වුණේ නැහැ. මේක දැක ගමන් කිම්ට එන කේන්තියට කෙලිම ගිහින් ස්ටේසිට කම්මුල් පාඩක් ගන්න හදනවා. මේ අතර ලියම්ගේ අම්මා කිම්ගේ අම්මට හොඳටම බැනලා අවමාන කරනවා. ඔයාගේ දුව කොහොමද මේ විදිහට හැසිරෙන්නේ කියලා. මේ අවමානය දරා ගන්න බැරිව කිම්ගේ අම්මා කිම්ට හොඳටම ගහලා බැනලා එයාව වෙන ඉස්කෝලේකට මාරු කරවනවා. අලුත් ඉස්කෝලේට කිම්ට හැඩ ගහන්න ටිකක් අමාරු වෙනවා. ඒ ඉස්කෝලේ පන්තියේ පළවෙනියා වෙන කොල්ලා දවසක් කිම්ට චැලෙන්ජ් කරනවා ටෙස්ට් එකකින් එයාව පරද්දන්න කියලා. හැබැයි අපේ කිම් ඊට වඩා හොඳ ලකුණු අරගෙන එයාව පරද්දනවා. මේ කොල්ලා මේකෙන් හොඳටම ඉම්ප්‍රෙස් වෙලා යන්න යනවා. එයා ගිය ගමන්ම එතනට එන්නේ කවුද දන්නවද? ලියම්. එයා ඇවිත් තියන්නේ කිම්ව බලන්න. හැබැයි ලියම්ව දැක්ක ගමන් කිම් ඉක්මනටම එතනින් දුවලා යන්න හදනවා. ලියම් එයාව අල්ලගන්නකොට කිම් එයාව තල්ලු කරනවා. ඒ පාරට ලියම් වේදනාවෙන් කෑ ගහනවා. මොකද එයාගේ කකුලට ලොකු තුවාලයක් වෙලා. මේක දැක්කම කිම් බය වෙලා ලියම් ගාවට ගිහින් අහනවා ඔයාගේ කකුලට මොකද වුනේ කියලා. ලියම් කියනවා මගේ තාත්තාර ෆොටෝ එක ගැන දැනගත්තම එයා මට හොඳටම ගැහුවා. මාව කාමරයක හිර කරලා දැම්මා. මම ඔයාව බලන්න ඕන නිසා ඒ උස තාපෙන් පැනලා යාවේ. ඒකයි කකුල තුවාල උනේ කියලා. බලන්නකො යාළුවනේ ලියම් ඇවිත් තියන්නේ කිම්ව බලන්නමයි. මේක ඇහුවම කිම්ට මේ සිදුවන දේවල් ගැන හිතලා හොඳටම ඇඬෙනවා. එයා අඬ අහනවා ඇයියා මේ විදිහට මෙහෙට ආවේ? මට ඇත්තම කියන්න කියලා. එතකොට ලියම් එයාගේ හිතේ තියෙන ඒ ලොකු ආදරේ එකම කියනවා. ඔයා දවසක් මට කිව්වා ඔයාගේ හීනේ තමයි නින්ගෑන්ස් යුනිවර්සිටි එකේ ඉගෙන ගන්න එක කියලා. ඉතින් මමත් ඔයත් එක්ක එහෙට එනවා. මට ඒ කැම්පස් එකම ලැබුණේ නැතත් මම වෙන එකකට හරි යනවා කියලා. ලියම් මෙයාට කොහොම හරි ඒ යුනිවර්සිටි එකටම එනවා කිව්වට පස්සේ කිම්ට ලොකු හයියක් දැනෙනවා. මේ කතාව ඇහුවට පස්සේ කිම් කෙලින්ම යන්නේ එයාගේ අම්මා ගාවට. ගිහින් කියනවා අම්මේ මට අර මගේ පණි ඉස්කෝලේටම යන්න ඕන. ඒකට ඇඩ්මිෂන් වැඩ තාම සම්පූර්ණයෙන්ම ඉවර වෙලා නැහැ. මම තවත් පරක්කු වුණොත් මට මගේ හීන කරගන්න බැරි වෙයි කියලා. හැබැයි ඉතින් මේක ඇහුවම කිම්ගේ අම්මා බය වෙලා අහනවා පිස්සුද ළමයෝ ඒ මිනිස්සුන්ට කැත විදිහට කතා කරයි. ඒ හැමදේම කොහොමද දරාගන්නේ කියලා. එතකොට කිම් හරිම ආත්ම විශ්වාසයකින් කියනවා මම කිසිම වැරද්දක් කළා නැහැ අම්මේ. මම කවුද කියලා මම ඒ හැමෝටම පෙන්නනවා. ඒ ඉස්කෝලේ ඉගෙනගෙන මම හොඳ රස්සාවක් ගත්තොත් විතරයි මට රොනීට උදව් කරන්න පුළුවන් වෙන්නේ. බලන්න අම්මේ මම කවදාවත් අම්මගෙන් මුකුත් ඉල්ලලා නැහැනේ. මේ තමයි මම යමක් කියලා පළවෙනි වතාව වගේම අන්තිම වතාව. මට මගේ පනිස්කෝල්ට යන්න දෙන්න. කිම් මේ විදිහට කණු පැහැදිලි කරලා දුන්නම අම්මා කොහොම හරි මේකට කැමති වෙනවා. ඉතින් මේ සිදුවීමත් එක්කම කිම්ව ආයෙමත් එයාගේ පරණ ඉස්කෝලේටම ඇතුළත් කරනවා. හැබැයි ඊට කලින් ප්‍රින්සිපල් ලියම්ටයි කිම්ටයි අන්තිම වෝර්නින් එකක් දෙනවා. ආයෙමත් මේ වගේ ප්‍රශ්නයක් ඇති වුණොත් දෙන්නටම විරුද්ධව තද නීතිය ක්‍රියාත්මක කරනවා කියලා. ඉතින් කිම් සහ ලියම් තීරණය කරනවා ආයෙමත් ඉස්කෝලේ ඇතුළතදී මුණ ගැහෙන්නේ නැහැ කියලා. ඒ වගේම කිම් තීරණය කරනවා එයාගේ සම්පූර්ණ අවධානය ඉගෙනීමට විතරක් යොමු කරන්න. මේ අතර අර ස්ටේසි ආයෙමත් අර ෆොටෝ එක අල්ලගෙන කිම්ව බුලි කරන්න. ඒ කියන්නේ කිම්ට මානසිකව වද දෙන්න උත්සාහ කරනවා. හැබැයි අපේ කිම් දැන් ඉස්සර වගේ නෙවෙයි. එයා දැන් දන්නවා මේ වගේට උත්තර දෙන්න ඕන කොහොමද කියලා. කිම් කෙලින්ම ගිහින් වතුර බෝතලයක් ඇරලා ස්ටේසිගේ ඩෙස් එක උඩට වතුර ටික හරලා මූණටම මෙහෙම කියනවා. මගේ කරුණාව මගේ දුර්වලකමක් කියලා හිතන්න එපා. මේ අපේ අන්තිම අවුරුද්ද. මීට පස්සේ අපි කවදාවත් මුණ ගැහෙන එකක් නැහැ. ඒ නිසා ඔයා ඔයාගේ වැඩක් බලාගෙන පාඩුවේ ඉන්න. අපි දෙන්නම මහන්සියලා ඉගෙන ගත්තොත් ඒක අපිටමයි හොඳ. අපි අපේ නමක් හදාගමු. මේ කතාව අහලා ෂොක් වුණ ස්ටේසි මොකුත් නොකිය එයාගේ සීට් එකෙන් වාඩි වෙනවා. කොහොම හරි කිම් එයාගේ විභාග වලින් ගොඩාක් ඉහළින් සමත් වෙනවා. ඒකේ ප්‍රතිඵලයක් විදියට එයාට සිංගප්පූරුවේ කොලෙජ් එකට යන්න ස්කෝලර්ෂිප් එකක් හම්බ වෙනවා. ඒ විතරක් නෙවෙයි, ඒ හොඳ ජොබ් එකක් හොයාගන්නත් එයාට පුළුවන්. ඉතින් පවුලයට උදව් කරන්න තියෙන ඕනකම නිසාම එයා ජපානයට යන අදහස අතහැරලා සිංගප්පූරුවට යන්න තීරණය කරනවා. කිම්ට ඕන වෙනවා මේ සතුටුදායක ආරංචිය ලියම්ට කියන්න. හැබැයි එයා ලියම්ව හම්බ වෙන්නේ අනුකට ලියම් ඉන්නේ මාරම දුකකින්. එක පාටම ලියම්ගේ සිය නැති වෙලා. ලියම් කඳුළු පුරවගෙන කිම්ට එයාගේ පාස්බුක් එක පෙන්නලා කියනවා බලන්න කිම් සිය මන්ට මම කැමති කොලෙජ් එකේ ඉගෙන ගන්න කොච්චර සල්ලි ඉතුරු කරලා ගිහින්ද කියලා. දැන් මම ඔයත් එක්ක නින්ගෑන් යුනිවර්සිටි එකටම එනවා කියලා. ඒත් ඒ වෙද්දිත් කිම් නින්ගෑන් යන අදහස අතහැරලා ඉන්නේ. එයා යන්නේ සිංගප්පූරුවට. හැබැයි මේ වෙලාවේ ලියම් ඉන්න දුකත් එක්ක මේ අත්ත කිව්වොත් එයා තවත් කඩාගෙන වැටේ කියලා බය වුණ කිම්
සිංගප්පූරු යන කතාව ලියම්ගෙන් හංගනවා. ඊට පස්සේ කිම් ගෙදර ගිහින් අම්මටයි තාත්තටයි මේ සිංගප්පූරු යන අවස්ථාව ගැන කියනවා. එයා කියනවා ස්කෝලර්ෂිප් එකෙන් මගේ ඉගෙනීම වියදම ඔක්කොම කවර් කරනවා. ඔයාලට තියෙන්නේ මගේ කැම බීම වලටයි ඉන්න තැනටයි විතරක් වියදම් කරන්න කියලා. මේක අහපු ගමන් කිම්ගේ අම්මා කේන්තියෙන් පුපුරනවා. මම මොකටද එහෙම කරන්නේ? ඔයා නිසා අපිට පාට බහින්නයි වෙන්නේ. මගේ පුතාට ඔයා මුකුත් ඉතුරු කරන්නේ නැද්ද කියලා අහනවා. හැමදාම අම්මා කියන දේවල් අහගෙන හිටපු කිම්ට මේ පාඩම් ඉවසගෙන ඉන්න බැරි වෙනවා. එයා අහනවා අම්මට මාත් එක්ක තියෙන ප්‍රශ්නේ මොකක්ද අම්මේ? මට කියන්න. ඔයා හැමතිස්සෙම මට ශාප කරනවා. එතකොට අම්මා කේන්තියෙන් කියනවා ඔයා හැමදාම ලොකු හීන දැක්කා. ඔයාට හොඳට ඉගෙන ගන්න ඕනේ. රස්සාවල් කරන්න ඕන. ගෑනු ළමයි කොහෙද ඔච්චර ඉගෙන ගන්නේ? අපි ඔයාගේ ඉගෙනීමට සෑහෙන සල්ලි නාස්ති කළා කියලා. එතකොට කිම් කියනවා මම රස්සාවක් කළොත් මම ඔයාලවයි මල්ලිවයි බලා ගන්නවා කියලා. මේක ඇහුවම අම්මට තවත් කේන්ති ගිහින් එයා කිම්ගේ සහතිකපත් ඔක්කොම ඉරලා දාන්න පටන් ගන්නවා. තාත්තයි රොනි එකතු වෙලා අම්මව එතනින් අරගෙන යනවා. මේ සිදුවීමෙන් අර අහිංසක කිම්ගේ හිත සම්පූර්ණයෙන්ම කඩාගෙන වැටෙනවා. එයා අඬ අම්මට කියනවා අන්න ඒකයි මට සිංගප්පූරු යන්න ඕන. ඔයාලා හැමෝගෙම ඈත් වෙලා මේ ගෙදරින් ඈත් වෙලා ඉන්නයි මට ඕනි කියලා. කොහොම හරි සිංගප්පූරු යන්න කලින් කිම් හිතනවා එයාගේ අන්තිම දවස ලියම් එක්ක සතුටින් ගත කරන්න ඕනි කියලා. එයාලා දෙන්න ඒ දවස ගොඩාක් සතුටින් ගත කරනවා. කිම් උත්සාහ කරනවා සිංගප්පූරු යන කතාව ලියම්ට කියන්න. හැබැයි එතකොටම ලියම් කියනවා මම ඔයාගේ සිංගප්පූරු ප්ලෑන් එක ගැන දන්නවා. ඔයා එක මගෙන් හැංගුවා නේද? ඔයා දන්නවද සම්බන්ධයක කවදාවත් රහස් තියෙන්න බෑ. මම ඔයා වෙනුවෙන් සතුටු වෙනවා. හැබැයි මාව ඔයාගේ මතකයේ ඇතුළේ විතරක් හිර කරලා තියන්න කියලා. එයාලා දෙන්නටම එකිනෙකාට කියන්න ගොඩක් දේවල් තිබුණත් ඒ මුකුත්ම කියාගන්න බැරිව අඬාගෙනම එයාලගේ ආදර කතාව එතනින් ඉවර කරන්න තීරණය කරනවා. කිම් සිංගප්පූරු යනවා. ඔන්න අපි ආයමත් එන්නේ 2019 වර්තමාන කාලයට. කිම් සහ ලියම් කායකේ යන ගමන් මේ පරණ මතකයන් ගැන කතා කරනවා. කිම් ලියම්ට කියනවා මම තාම මැරි කරලා නැහැ. මට මහත්තයෙක් ඇත්තෙත් නැහැ. ඒ වුණාට මම දැනගෙන හිටියේ නැහැ ඔයා ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් හදාගෙන කියලා. එතකොට ලියම් hina වෙලා කියනවා පිස්සුද? ඒ මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් නෙවෙයි. ඒ මගේ කසින් කියලා. ඔන්න ඔය විදිහට එයාලා දෙන්න අතර තිබුණ ඒ ලොකුම වැරදි වැටහීම නැති වෙලා යනවා. කේන්තියත් නිවිලා යනවා. හැබැයි ඊළඟ දවසේ ડોක්ටර් කිම්ට කියනවා තාත්තට කැන්සර් එකක් තියෙන්නේ ඉක්මනටම සර්ජරි එකක් කරන්න වෙයි. එහෙම කළොත් විතරයි යාගේ ජීවිතය බේරගන්න පුළුවන් වෙන්නේ කියලා. මේ සර්ජරි එකට ලොකු මුදලක් යනවා. ඒත් කිම් ගාව ඒ තරම් සල්ලි නැහැ. එයා එයාගේ බොස්ට කෝල් කරලා මේ තත්ත්වය පැහැදිලි කරලා නිවාඩු දික් කරලා දෙන්න කියලා ඉල්ලුවත් බොස් ඒකට කැමති වෙන්නේ නැහැ. කිම් සම්පූර්ණයෙන්ම අසරණ වෙලා බිම වැටලා තියෙන තාත්තගේ මෙඩිකල් රිපෝට්ස් අහුලන්න යනකොටම එතනට එන ලියම් එයාව අල්ල ගන්නවා. කිම් ඉන්නේ ලොකු පීඩනයකින් කියලා තේරුම් ගන්න ලියම් එයාව තදින් බදා ගන්නවා. කිම් මේ පපුවට තුරුල් වෙලා හොඳටම අඬනවා. ලියම්ගේ තාත්තගේ බිස්නස් වලට ලොකු පාඩුවක් වෙලා. එයා ණයක් අරගෙනයි තිබුණේ. තාත්තා නැති වුණාට පස්සේ ලියම් තමයි ඒ ණය ගෙවන්නේ. හැබැයි මේ වෙලාවේ ලියම් තවත් ණය වෙලා සල්ලි හොයාගෙන කිම්ගේ තාත්තගේ සර්ජරි එකට ලෑස්ති කරනවා. එයා ડોක්ටර්ස්ලා එක කතා කරලා තාත්තව ප්‍රයිවට් රූම් එකකට මාරු කරනවා. ඇත්තටම දුවෙක් විදිහට කිම් කරන්න ඕනේ හැමදේම කරන්නේ ලියම්. මේ හැමදේම කරන ලියම් දිහා බලන් ඉන්න කිම්ගේ අම්මා අඳුර ගන්නවා මේ අර ඉස්කෝලේ කාලේ ෆොටෝ ස්කෑන්ඩල් එකකට අහු වුණ කොල්ලා නේද කියලා. ලියම් මේ කරන උදව් දැකලා අම්මට මාරම සතුටක් වගේම පැහැදීමක් ඇති වෙනවා. මේ අතරේ කිම් දැනගන්නවා ලියම් මේ උදව් කරන්නේ තවත් ණය වෙලා කියලා. තමා වෙනුවෙන් ලියම් මේ කරන කැපකිරීම ගැන කිම්ට ගොඩක් දුක හිතෙනවා. දවසක් කිම්ගේ තාත්තා කිම්ට කියනවා දරුවෝ මම ඔයාගෙන ගොඩාක් ආඩම්බර වෙනවා. මම ඔයාට ගොඩාක් ආදරෙයි. මම නැති වුණාට පස්සේ කවදාවත් අම්මව තනි කරන්න එපා කියලා. කිම් පොරොන්දු වෙනවා තාත්තා කැමති විදිහටම හැමදේම කරන්නම් කියලා. ඒක තමයි කිම් තාත්තා එක්ක කතා කරපු අන්තිම වතාව. ඊට පස්සේ තාත්තා මේ ලෝකෙන් සමුගන්නවා. තාත්තා නැති වුණාට පස්සේ කිම් තීරණය කරනවා ආයමත් සිංගප්පූරු යන්න කලින් දවසේ රෑ රොනි කිම් ගාවට ඇවිත් කියනවා අක්කේ අම්මාට ගොඩක් ආදරේ. එයා එක පෙන්නුවේ නැහැ. එහෙම කියලා රොනි අම්මගේ කබඩ් එකකින් ගත්ත පෙට්ටියක් කිම්ට පෙන්නනවා. ඒ කැල්ල බලනකොට කිම්ට අඳහ ගන්න බෑ. බලනකොට අම්මා කරලා තියෙන්නේ එදා කේන්තියට ඉල්ල දාපු කිම්ගේ සහතික ඔක්කොම ආයමත් පිළිවෙලකට අලවලා පරිස්සම් කරලා තියපු එක. ඒ විතරක් නෙවෙයි පත්තරවල ගිය කිම්ගේ ජයග්‍රහණ ගැන තියෙන ආටිකල් පවා එයා කපලා එකතු කරලා තිබුණා. මේ
දේවල් දැක්කම කිම්ගේ ඇස් දෙක කඳුළු වලින් පිරෙනවා. හැබැයි ආ රොනීට කියනවා මල්ලි මට පොරොන්දු වෙන්න ඔයා මේවා මට පෙන්නුවා කියලා අම්මට කියන්න එපා කියලා. එයා මට මේවා කියන්න කැමති නැත්තම් මම මේවා දන්නවා කියලා එයා දැනගන්න ඕනෙත් නැහැ. එයා මගේ මුළු ජීවිත කාලෙටම මගේ ආදරණීය අම්මා කියලා. රොනී පොරොන්දු වෙනවා. ඊට පස්සේ රොනී අහනවා අක්කේ ඔයා මට වෛර කරනවද කියලා. කිම් ආදරේ මල්ලිගේ ඔළුව අතගාලා කියනවා පිස්සුදු මෝඩයෝ මම කවදාවත් ඔයාට වෛර කළේ නැහැ. ඔයා මගේ චූටි මල්ලි. අම්මා ගැන මගේ හිතේ තිබුණ එකම තරහක් දැන් නැති වෙලා ගියා කියලා. සිංගප්පූරු යන්න කලින් කිම් ලියන්ව අන්තිම වතාවට මුණ ගැහෙනවා. එයා කියනවා මම ඔයාගේ සල්ලි ඔක්කොම ආපහු දෙන්නම් කියලා. හැබැයි ලියම් කියන්නේ ඒව ඕනේ නැහැ. ජීවිතේට එකපාරක් හරි මාව ඇවිත් හම්බ වෙන්න කියලා විතරයි එයා කියන්නේ. ඒක මාරම ඉමෝෂනල් මොහොතක්. දෙන්නටම ඇඬෙනවා. ආයේ කවද්ද දකින්න ලැබෙයිද කියලා දෙන්නම කල්පනා කරනවා. ලියම් කියනවා මට සමුදෙන්න තේරෙන්නේ නැහැ. ඒ නිසා මම එයාපෝට් එකට එන්නේ නැහැ කියලා. කිම් මේක තේරුම් ගන්නවා. කොහොම හරි කිම් සිංගප්පූරු ගියත් එයාට දැන් ලියම්ව අමතක කරන්නම බෑ. එයාට එහෙ ඉන්න හිතෙන්නෙත් නැහැ. අන්තිමේදී මෙයා තීරණය කරනවා එයාට ලියම් නැතුව ජීවත් වෙන්න බෑ කියලා. ඉතින් අපේ කතාවේ ක්ලයිමැක්ස් එක විදිහට කිම් එයාගේ රස්සාවත් දාලා ආයමත් චීනට එනවා. ලියම්ව හොයාගෙන. ඇවිත් එයාගේ ආදරේ ලියම්ට ප්‍රකාශ කරනවා. එතකොට ලියම් hina වෙලා අහනවා ඔය පොඩි දෙයටද රස්සාවෙන් අයින් උනේ. දැන් මාව බැන්දොත් මගේ ණය ඔක්කොම ඔයාට තමයි ගෙවන්න වෙන්නේ කියලා. මේ කතාවට කිම්ට හයියෙන් hina යනවා. ඉතින් එයාලා දෙන්න කසාද බඳින්න තීරණය කරනවා. අන්තිමේදීම අවුරුදු ගානක ප්‍රශ්න තුරස්වීම් ඔක්කොම පහු කරගෙන එයාලගේ ආදරේ ජය ගන්නවා. මේ ලස්සන ආදර කතාව වගේම සැබෑ ආදරයක් ඔයාලා හැමෝටමත් ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. එහෙනම් යාළුවනේ ඊළඟ වීඩියෝ එකෙන් අපි ආයෙමත් හම්බෙමු. පරිස්සමින් ඉන්න.